හලෝ යාළුවනේ සෙරෙප්පුවක් මෙහෙම ගැලවුණොත් අලෝ ගන්න ගම් එකක් හදමුද ගෙදෙද්දිම එන් හරි යාළුවනේ අපිට මේකට ඕනේ නම් මේ වගේ පෙට්‍රල් චුට්ටක් ඕනේ පෙට්‍රල් නැත්තම් ටිනර් හරි කමක් නැහැ ඩිජිෆෝම් ටිකක් ඕනේ ඩිජිෆෝම් කෑලි ටිකයි තවනේ මේ රබර් පටි එකක් හරි දෙකක් හරි තිබ්බනම් ඇති මේ කෝටු කෑල්ලක් ඕනේ ඉතින් කලවම් කරගන්න ඕනේ අපිට එච්චරයි හරි දැන් අපි මේක හදාගමු එහෙම පෙට්‍රල් එක ඇතුළට මේක දාන්න ඕනේ මේ ඩිජිෆෝම් කෑලි බලන්නකො මේ දිය වෙනවා පොඩි පොඩි කෑලි කඩලා එහෙම දාන්න ඕනේ ඇත්තටම මේ රබර් පටි දෙකක් දාගන්න ඕනේ රබර් පටි නැතත් කමක් නැහැ අනිවාර්ය නෑ මේ විදිහට කලවම් කරගන්න ඕනේ කලවම් වෙන්න ටිකක් වෙලා තියන්න රබර් පටි දෙක ඊට පස්සේ දිය වෙනවා රබර් පටි නැති වුණාට කමක් නැහැ අනිවාර්ය නැහැ ඉතින් අඩි 5ක් විතර තියලා අපි බලමු හරි යාළුවනේ දැන් අඩි 5ක් විතර ගියා ගම් එක හැදිලා තියෙන්නේ මේ මම රබර් පටි දෙක අයින් කරා ඒ දෙක දිය වෙන්න ටිකක් හොරයි පෙට්‍රල් වල දිය වෙන රබර් පටි තියෙනවා අන්න ඒ වගේ ඒවා හම්බ වෙනවනම් දාන්න නැත්නම් ඉතින් වැඩක් නැහැ අරක දිය වුණේ නැහැ දැන් අපේ ගම් එක හරි මේක හරි ගිහලා තියෙන්නේ හරි එක පැත්තකින් තියමු දැන් අපිට ඕනේ සෙරෙප්පුව මේ ගැලවිලා අපරාධ නෙමෙයි විසික් කරන එක සල්ලි දීලා අරගෙන මේ සෙරෙප්පුවක් ගන්න රුපියල් 2000ක් විතර වෙනවා මේ සෙරෙප්පු ජෝඩුවක් අපරාධ නෙමෙයි විසික් කරන්නේ සෙරෙප්පු වලවන ගම් මෙහෙකුත් කීයක්ද මේ වගේ මේ 7-5ක් ඉඳන් ඉන්නේ එහෙනම් ඉතින් අලෝ ගන්න තියෙන්නේ ඉස්කෝලේ යනකොට සපත්තු වල අඩි ගැලවුණාම මෙහෙම තමයි අලවන්නේ මේක තමයි අපි කරන්නේ ඉතින් ඒ කාලේ පැත්තෙම ගන්නවා ලෝභ නැතුව ගා ගන්න තියෙන්නේ මෙන්න මෙහෙම ගාගත්තා මෙන්න මෙහෙම අලවන්න තියෙන්නේ මෙහෙම ඇලවෙන්න විනාඩි 5-10ක් තියලා අපි බලමු මොකද ඇති වෙන්නේ කියලා හරි යාළුවනේ ඔන්න පැය දෙකක් විතර ගියා මොනවාන සෙරෙප්පු හොඳට ඇලවිලා තියෙන්නේ නේද වටෙන්ම
සොපියට ඇවිලා මහ දෙයක් නැහැ. පෙට්‍රෝලුයි විජිෆෝමුයි ගියේ. ඔයගොල්ලොත් මේ වගේ දෙයක් ගෙදරදී කරලා බලන්න. ලේසි පහසුයි. හරි එහෙනම් ඔක්කොටම ජය වේවා.